අංක 3 වෙනි ගාන. මේකේ විදුලි ජාම්බලය වැඩි 90 වෝල්ට් කෝච්චියෙන් ධාරාව එළියට ගන්නවා කියමු. 3I ධාරාවක් ගන්නවා. ඒක මේ පාර දිගේ ඇවිල්ලා මේ සංදියේදී බෙඳිලා යනවා. අපි තුමු 60 වෝල්ට් කෝච්චිය දිගේ මේ 60 වෝල්ට් කෝච්චිය දිගේ යන ධාරාව I1 එන මෙතනින් ඉන්නේ I ධාරාවනේ. ඉතිරි වෙන එක I ඍණ I1 මේ දිගේ ගලා යනවා. I ඍණ I1. මෙතනින් I1 එනවා. සායි හැදිලා I හැදිලා ඉපතට එනවා. අපි අකුරු දාමු A B A B මේ C කියලා ගමු. C D E F කියන අපි ඔන්න අකුරු ටික දාගත්තා. අපි එනම් කර්චප් දාමු එක් එක් කුඩු වලට. මම මුලින්ම දානවා A B E මේක F අකුරු මතනේ. F අකුරු මම කන්නේ. බලමු. එතකොට ඔන්න AB AB E F ඒ කුඩුවට. එතකොට අපි I ධාරාව ගලා යන අය කවුද? එතන මෙතනින් අපිට I ධාරාව ගලා යන මෙතන 3I 55යි. ධන 2. I ධාරාව යන මෙතන 3ෙනුත් 55ෙනුත් 2ෙනුත්. ඊට පස්සේ අපි ධාරාව I1 ධාරාව ගලා යන අය ඉන්නවා. ධන I1 ධාරාව ගලා යනවා. 18ෙනුත් මේ ප්‍රතිරෝධය 2ෙනුත්. විදුලි ජාම්බල ගන්නකොට වෙන සිට ධනට අපි ලකුණු කරන්නේ. ඒතර අපි A ඉඳන් B ට විදුලි ජාම්බලයක් තියෙනවා. වෝල්ට් 30යි. ඒතර මේ පෙළේ ඉන්න ධන 30. B ඉඳන් C ට V ඉඳන් E ට විදුලි ජාම්බලය තියෙනකොට ඒ විදුලි ජාම්බලය ඉන්නේ අනිත් පැත්තට. මේ B ඉඳන් ඊට අපේ දිශාව සලකන්නේ. අපි BE දිශාව අපේ පුඩුව තියෙන B දිශාවට. මොකද විදුලි ජාම්බලය තියෙන අනිත් පැත්තට හින්දා ඍණ 60. E එක්ට විදුලි ජාම්බලයක් නැහැ. F ඉඳන් E ට විදුලි ජාම්බලය 90 ධන 90. ඇයි මේ පැතරමයි තියෙන්නේ. අපි සුළු කරලා ගත්තොත් මොකෝ වෙන සමීකරණයක් මෙතනින් එනවා 60ක් 60යි I ධන 20යි I1 සමානයි මෙතනින් එනවා 90යි 120න් 60ක් ගියම 60යි. අපි ඔන්න 20න් බෙදාගෙන යත හැකි 3යි I ධන I1 සමානයි 3යි. අංක 1. ඔන්න එක සමීකරණයක් ලියුවා. ඊට පස්සේ අපි තව කුඩුවක් තෝරගමු. B C D E B කුඩුව තෝරගන්න. අපිට රූපේ බල බල කරන්න ඕන නිසා පරිස්සමෙන් බලන්න ඕනේ. B C D E B පුඩුව තෝරගන්නවා. තෝරගන්නකොට අපි ඔන්න ධාරාව ගත්තොත් B නම් I ඍණ I1 ධාරාව යනවා. I ඍණ I1 ධාරාවේ ණය කවුද? 30යි. මෙතන 30 විතරයි යන්නේ. 30. ඊට පස්සේ ඔන්න අපේ පුඩුව යන්නේ E නම් B ට. B C D E B D නම් ඊට ප්‍රතිරෝධ නැහැ. E නම් B ට ධාරාවේදී ප්‍රතිරෝධ ධාරාවක් යන්නේ ඍණ I1. අන්න මතකයේ තුර ඍණ I1. අන්න E නම් B පැත්තට යනවා ප්‍රතිරෝධ ධාරාව 2යි 18යි. විදුලි ජාම්බල ලියන්න ගන්නවා අපි. එතකොට B නම් C ට විදුලි ජාම්බලයක් නැහැ. C නම් D ට නැහැ. D නම් E ට නැහැ. E නම් B ට තියෙනවා අපේ පැත්තටමයි ධන 60. දැන් විසුරු කරනවා. එතන අපිට එනවා 30යි I ඍණ 30යි I1 ඍණ 20යි I1 සමානයි 60. අපි විසුරු කරාම 30යි I ඍණ 50යි I1 සමානයි 60. අපි බිඳුව ගියපොත් 3යි I ඍණ 5යි I1 සමානයි 6. අපි නම් එක මේ සමීකරණෙත් එක්ක ගත්තොත් 3යි I ඍණ 5යි I1 සමානයි 6. අංක 2. ඒකෙන් දෙක අඩු කරොත් 6යි I1 සමානයි ඍණ 3. උතර I1 නගේ 9.5ක් ඍණ. I1 නගේ ඍණ 0.5යි. ඒකට I1 නගේ දන්න නම් I වලගේ හොයා ගන්නවා. I වලගේ අපි හොයන්නේ මොකද අපි ආදේශ කරමු 3යි I ධන I1 I1 කියන්නේ ඍණ 0.5 සමානයි 3. ඒතර I1 I සමානයි
3.5 එදීම 3 1.167 ඇම්පියර්. මොන අපි දහනා ටික හොයාගත්තා. දැන් එහෙනම් අපි දන්නවා එක එක්කිනාගේ දහන I දන්නවා. I1 දන්නවා. I1 ගත්තාම එයාගේ ධාරා දන්නවා. ඒතර එක එක්කිනාගේ අපි දැන් ධාරා හොයාගෙන ඉවරයි.